හරි ආයිබෝවන් ටික දවසකට පස්සේ අද පොඩි වෙනස් වීඩියෝ එකක් දාන්න හිතුණා. ඔයාලා මගෙන් ගොඩක් ඉල්ලීම් කරලා තිබුණා සහ මම YouTube එකේ චුට්ටක් බැලුවා ළමයි හොයලා තියෙන වීඩියෝ අතර ගොඩක් කට්ටිය හොයලා තිබුණා හොයමින් පවතිනවා සහ ඉස්සරහටත් හොයමින් ඉඳී ජෝග්‍රැෆි වලට ඒකක් ගන්න කොහොමද කියන එක ගැන වීඩියෝ එකක්. මම අනිත් විෂයන් වලට සාමාන්‍යයෙන් මම බැලුවා හැම විෂයකටම වගේ විධිමත් වීඩියෝ වැටලා තියෙනවා ජියෝග්‍රැෆි වලට ඒකක් ගන්න කොහොමද කියලා. හැබැයි භූගෝල විද්‍යා විෂයට අදාළව මම දැක්කේ නෑ හරි වීඩියෝ එකක්. ඔයාලගේ මනසත් හදලා ඒකට යන්න ඕන, මනස සූදානම් කරලා කරන්න ඕන වැඩපිළිවෙල නිශ්චිතව දැනුම් දීපු වීඩියෝ එකක් මම දැක්කේ නෑ. තියෙන්නේ නැති හදිසිය හරි තිබිලා තිබ්බොත් එහෙම මට සමා වෙන්න. මම එයාලට අපහසයක් අගෞරවයක් කරා නෙමෙයි. මට අහුනේ නෑ එහෙම වීඩියෝ එකක්. ඒක හින්දා මට හිතුණා පොඩ්ඩක් මේකත් දාන්න ඕනි කියලා. මොකද මම ජියෝග්‍රැෆි කරපු කෙනෙක් වශයෙන් ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතනවා. ඒ නිසා මේ වීඩියෝ එකක් දානවා. ඉතින් මේකෙදි මම කතා කරනවා ජියෝග්‍රැෆි වලට පාඩම් කරන්නේ කොහොමද, පාඩම් කරන්න ඕනි ඔයා කොහොමද, වැඩ කරපු නැති එක්කෙනෙක් වුණත් දැන් ඉඳන් වැඩ කරගෙන යන්න ලෑස්ති වෙන්නේ කොහොමද, ජියෝග්‍රැෆි අමාරුද, ජියෝග්‍රැෆි වල පේපර් වලට උත්තර ලියන්නේ කොහොමද සහ කොයි කාලෙද ඔයා පටන් ගන්නෙ. මෙන්න මේ විස්තර ටික ඔක්කොම මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තව මතක් වෙන දේවල් ඒ වෙලාවට අදාළව මම කතා කරන්න. මුලින්ම මම චුට්ටක් ඔයාගේ පේපරේ ආකෘතිය ගැන කතා කරන්නම්. ඔයාලට විභාගයේ ඉස්සෙල්ලාම ලියන්න ලැබෙන්නේ MCQ ප්‍රශ්න පත්‍රයේ සහ ප්‍රායෝගික භූගෝල විද්‍යාවට අදාළ ප්‍රශ්න පත්‍රයේනේ. මේකෙදි ඔයාලට MCQ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි 10 ප්‍රායෝගික භූගෝල විද්‍යාවෙන් හැදෙනවා. 3ක් සංඛ්‍යානෙන්, 3ක් සිතියම් වලින් හෝ සිතියම් වලින්, 2ක් GIS වලින්, එකක් ප්‍රස්ථාර වලින්. මේක වෙන නිශ්චිත නෑ. ගොඩක් දුරට 3ක් සංඛ්‍යානෙන්, 3ක් හෝ 4ක් සංඛ්‍යානේ සහ දත්ත පාඩමෙන් නිශ්චිත වශයෙන්ම වෙන් කරනවා. පේපරේ ඉඩක් සංඛ්‍යානේ පාඩමවල ප්‍රශ්න 3ක් හෝ 4ක් වෙන් කරනවා අනිවාර්යයෙන්ම. ඊට අමතරව ඉතුරු ප්‍රශ්න ටික බෙදිලා මානුෂ භූගෝල විද්‍යාවෙන් ඉතුරු භාගයක්, අනිත් භාගේ භෞතික භූගෝල විද්‍යාවෙන් එන විදියට ප්‍රශ්න පත්‍රය බෙදලා තියෙනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම ප්‍රායෝගික භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රය, එහෙම නැත්නම් භූගෝල විද්‍යාවේ එක කොටස ප්‍රශ්න පත්‍රය වාට අනිත් එක ඒකේ ප්‍රශ්න ගැන හැදෙන පිළිවෙල කතා කරොත් එහෙම චුට්ටක් ඒකෙදි ඔයාලට සිතියම් විවරණය ලොකු ප්‍රශ්නයක් එනවා, ලකුණු ගොඩක් හම්බෙනවා. ඊට අමතරව දත්ත පාඩමෙන් ප්‍රශ්නයක් එනවා. දත්ත කියන්නේ සංඛ්‍යානයටම සම්බන්ධ කරලා සමහර ගුරුවරු ගන්නනවා. කොහොමද ඔය දත්ත සංඛ්‍යාන කියන්නේ එක පාඩමක් තමයි. දත්ත පාඩමෙන් එක ප්‍රශ්නයක් හැදෙනවා. ඊට අමතරව සංඛ්‍යාන පාඩමෙන් තව ප්‍රශ්නයක් හැදෙනවා. GIS GPS වලින් තව ප්‍රශ්නයක් හැදෙනවා. ඊට පස්සේ මොකද්ද අපේ ප්‍රස්ථාර පාඩමෙන් තව ප්‍රශ්නයක් හැදෙනවා. මේ විදිහට තමයි ප්‍රායෝගික භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ටික පෙළ ගැහෙන්නේ. හලෝ. ඊට පස්සේ ගත්තොත් එහෙම ඔයාගේ දෙවනි කොටස භූගෝල විද්‍යා දෙවනි කොටස ප්‍රශ්න පත්‍රයේ හැදෙන්නේ මානව භූගෝල විද්‍යාවෙන් ප්‍රශ්න 4යි, භෞතික භූගෝල විද්‍යාවෙන් ප්‍රශ්න 4යි ඇතුළු ප්‍රශ්න 8ක පේපරයක් හම්බෙනවා. ඔයා ප්‍රශ්න 5කට උත්තර ලියන්න ඕන මේකේ. හරි, මේක තමයි ඔයාගේ පේපරේ ආකෘතිය. ඔන්න චූටි වෙලාවක් කරන් මතක් කරා. ඒක වැදගත් නැති කෙනෙක් හිටියනම් ස්කිප් කරලා ඉන්නේ නැති. හරි, දැන් ඔයාලට එහෙනම් මේ තැන ඉඳන් මම කතා කරන්නම් කොහොමද ජියෝග්‍රැෆි වලට පාඩම් කරන්නේ සහ වැඩ කරන්න ඕනි කොහොමද, ඒකට යන්නේ කොහොමද කියන කරුණු ටික කියන්නම්. හැබැයි භූගෝල විද්‍යා විෂය කියන එක චුට්ටක් සංකීර්ණ විෂයක් විදිහට ගොඩක් කට්ටිය දැකලා තියෙනවා නේ. ගොඩක් කාලීන දේවලුත් වෙනවා. විෂය නිර්දේශයෙන් පිට ප්‍රශ්න හැදෙන අවස්ථාවක් තියෙනවා. MCQ එකක් දෙකක් මේ ලියන ව්‍යුහගත ප්‍රශ්න එකක්වත් ආකෘතියෙන් පිට හැදෙන්නේ නැහැ. මේ විෂය නිර්දේශයෙන් පිට හැදෙන්නේ නැහැ. හැබැයි MCQ ගොඩක් දුරට විෂය නිර්දේශයෙන් පිට එකක් දෙකක් එහෙන අවස්ථා තියෙනවා. මෙන්න මේකට ගොඩක් කට්ටිය බය වෙලා ඉන්නවා. අපි විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම පාඩම් කරත් ඒකක් ගන්න බෑනේ. මොකද මේ කාලීන ප්‍රශ්න වලිමුත් MCQ හැදෙනවා, ප්‍රශ්න හැදෙනවා, MCQ හැදෙනවා කියලා නෙමෙයි හිතන්නේ ඔයාලා. මේ ප්‍රශ්න හැදෙනවා කියලා කියන්නේ නේ. මේ අපි විෂය නිර්දේශය හරියටම පාඩම් කරත් වැඩක් නැහැ. මේ විෂයෙන් පිටත් ප්‍රශ්න අහන, විෂයෙන් පිට නෙමෙයි මේ නිර්දේශයෙන් පිටත් ප්‍රශ්න අහනවා නේ. එතකොට කොහොමද ඉතින් වැඩ කරන්නේ කියලා ඔන්න චූටි
බයක් ඇති කරගන්නවා. ඔයාලා ඒක අනුචිත බයක්. මොකද MCQ එකක් දෙකක් වගේ තමයි ඇහෙන්නේ. ප්‍රශ්න හැදෙනවා කියන එක ඔලුවට ගන්න එපා. එහෙම ගත්තොත් එහෙම ඔයාට ලොකු බයක් දැනෙනවා. එහෙම හිතන්න එපා. ගොඩක් දුරට විෂය නිර්දේශයෙන් පිට හැදෙන්නේ ප්‍රශ්නයක් දෙකක් විතර. ප්‍රශ්නයක් කියලා කියන්න එපා. කියන්නේ මමත් ප්‍රශ්නයක් දෙකක් විතර නේ MCQ එකක් දෙකක් විතර තමයි හැදෙන්නේ. ඉතින් ඒක නිසා ඔයා විෂයෙන් බයක් ඇති කරගන්න ඕනේ නැහැ නේ. ප්‍රශ්න දෙක තුනක් MCQ දෙක තුනක් විෂය නිර්දේශයෙන් පිට ඇහුණා කියලා ඒකට බය වෙන්න එපා. ඒවා සරල ප්‍රශ්න ටිකක් තමයි. ප්‍රශ්න නෙමෙයි MCQ තමයි. ඇහෙන්නේ මටත් කියවෙන්නේ ප්‍රශ්න කියලා. ඉතින් ඔයාලා දැන් මේ වෙනකොට සමහර විට භූගෝල විද්‍යා විෂයට අදාළව සාමාන්‍ය මට්ටමකින් වැඩ කරපු එක්කෙනෙක් වෙන්න පුළුවන්. වැඩ කරපුම නැති එක්කෙනෙක් වෙන්නත් පුළුවන්. තනින් තන ඔය පාඩම් ආසාස පාඩම් භූගෝල විද්‍යාවේ තියෙනවනේ ආසාස පාඩම්. සමහර කට්ටිය දේශගුණයට ආසයි, සමහර කට්ටිය භූරූප වලට ආසයි, සමහර කට්ටිය බියොම ප්‍රශ්න පාඩම් වලට ආසයි. මෙන්න මේ වගේ ඔයාලා ආසාස පාඩම් ආසාස තැන් වලින් කරපු ළමයි ටිකක් මෙතන ඇති. ඒ ඔක්කොටම මම කියන්නම් දැන් ඉඳන් ඔයාලා විධිමත් විදියට වැඩක් කරගෙන යන්න ඕන කොහොමද මේ භූගෝල විද්‍යා විෂයට කියලා. ඒක කරන්න ඕන ඉස්සෙල්ලාම ඔයා මෙන්න මේ කාරණේ හොඳට ඔළුවට ගන්න. ඒ තමයි ඔයාගේ ප්‍රායෝගික භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ සාමාන්‍යයෙන් ගොඩක් ගුරුවරු කරන්නේ ප්‍රායෝගික භූගෝල විද්‍යා ප්‍රශ්න ටික පාඩම් ටික කරන්නේ අවසාන කාලේ. මේ අවසාන කාලේනේ කරන්නේ ඔය සිතියම් පාඩම්, සංඛ්‍යානේ පාඩම්, ප්‍රස්තාර පාඩම් විභාගය ලං කරලා තමයි කරන්නේ. ඒ ටික ඔයාලා කවර් කරගන්න. ඒ ටික ගැන මම විශේෂයෙන් දැනුවත් කිරීමක් කරන්නේ නැහැ. මොකද ඒක ගුරුවරු ලොකු බරක් තියලා දිනවා. මොකද මේකට ලොකු ලකුණු සංඛ්‍යාවක් ප්‍රායෝගික භූගෝල විද්‍යා විෂයට වෙන් වෙන හින්දා ඒකට වැඩි බරක් ගුරුවරු තියලා ඒකේ වැඩ කටයුතු කරනවා. ඒකෙත් මම ඉතින් චුට්ටක් මතක් කරොත් එහෙම සාමාන්‍යයෙන් ඔයාලා කරාම හරි ඒකත් මම වීඩියෝ එකේ පස්සේ මතක් කරන්නම්. ඒකෙත් වැඩ ටික කරගන්නේ කොහොමද කියන එක. හරි මොකක්ද මම කියන්න ඕන. හරි ඔයාට භූගෝල විද්‍යා විෂය පේපරේට මං කිව්වනේ MCQ හරි භාගයේ වෙන් වෙනවා කියලා මානුෂ්‍ය භූගෝල විද්‍යාවෙන් සහ භෞතික භූගෝල විද්‍යාවෙන්. මේකෙත් MCQ වැඩිපුර එන පාඩම් ටිකක් තියෙනවා. හරි එතකොට ව්‍යුහගත කොටස ගත්තොත් එහෙම මේකේ අනිවාර්ය ප්‍රශ්න හැදෙන පාඩම් ටිකක් තියෙනවා. ඔයා දැන් පාඩම් කරන ළමයෙක් නම් පාඩම් කරන්න හිතන් ඉන්න ළමයෙක් නම් ඔයා මුලින්ම කරන්න ඕනි දේ තමයි දැන් ඔයා සමහර විට ඔයා දැන් මෙහෙම කරන්නවා ඩිමෝටිවේට් කරන්න කියලා හිතන්න එපා. ඇත්ත කතා කරන්නේ මම සමහර විට මේක දැන් 25 ලෙවල් කරන එක්කෙනෙක් හිටියොත් එහෙම යාට පාඩම් එකක් හෝ දෙකක් මග ඇරෙන්න පුළුවන්. ඔක්කොම පාඩම් කරලා ඉවර කරගන්න බැරි වෙන්න පුළුවන්. මම කියන්නේ කාලෙ මැදි කියලා නෙමෙයි. කාලේ මාස 3ක් තිබ්බත් හොඳටම ප්‍රමාණවත් විෂයන් තුනම පාඩම් කරන්න ප්‍රමාණවත්. කරන වැඩ කරන ඵලදායීතාවය අනුව කාර්යක්ෂමතාවය අනුව සමහර විට ඒ කෙනාට පාඩම් කිහිපයක් ඉතුරු වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා මුලින්ම වැඩ කරන්න ඕනි මෙන්න මේ විදිහට වැඩ කරන්න පුළුවන් අයත් බැරි අයත් ඔක්කොම භූගෝල විද්‍යා විෂයට වැඩ කරන්න ඕන මෙන්න මේ විදිහට. ඒ තමයි භූගෝල විද්‍යාවේ අනිවාර්ය රචනා ප්‍රශ්න පාඩම් තියෙනවානේ. ඒ පාඩම් ටික. එතකොට අනිවාර්ය MCQ ප්‍රශ්න පාඩම් ටික තියෙනවානේ. ඒ පාඩම් ටික මෙන්න මේ පාඩම් ටික ඔයා මුලින් පාඩම් කරලා ඉවර කරන්න ඕන. එතනින් පස්සේ තමයි පුළුවන් විදිහට අනිත් පාඩම් වලට යන්න ඕන. දැන් මෙච්චර කල් ඔයා මේ විදිහට වැඩ නොකරපු එක්කෙනෙක් නම් ඔයා ටිකක් ඉන්න තත්ත්වේ භයානකයි. ඒ නිසා දැන් ඉඳන් මෙන්න මේ විදිහට වැඩ කරන්න පුරුදු වෙන්න. ඒ පුරුදු වෙන්න ඕන විදිහ මම පාඩම් ටික කියන්නම් මොනවද අනිවාර්ය පාඩම් කියලා. ඊට පස්සේ ඔයා දැන් පාඩම් කරන්න පටන් ගන්න ඕන. අනිවාර්ය පාඩම් ටික ඉස්සල්ලාම පාඩම් කරලා ඉවර කරන්න. ඒ කරලා ඉවර වෙලා ඔයා පේපර් කරන්න පටන් ගන්න. හරි ඒක මම කරන විදිය පැහැදිලිව ක්‍රමවත්ව එකෙන් එක කියන්න. හරි ඔන්න ඔයාලගේ අනිවාර්ය පාඩම් ටික මම දැන් කියන්න යන්නේ. ඔයාලගේ භූගෝල විද්‍යා විෂය පේපරේ අනිවාර්යෙන් MCQ සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න වෙන් වෙන පාඩම් ටික තමයි මානුෂ්‍ය භූගෝල විද්‍යාවෙන් ගත්තොත් එහෙම ජන සංඛ්‍යාව පාඩමින් අනිවාර්ය ප්‍රශ්නයක් ඔයාලට හැදෙනවා. මේක හැදෙනවම තමයි ගොඩක් දුරට. ඒ වගේම මේකේ MCQ 3ක් 4ක් විතර එන අවස්ථා තියෙනවා. 4ක් නම් එන්නේ නැහැ. 3ක් 2ක් එන අවස්ථා තියෙනවා. මෙන්න මේ නිසා මේ ජන සංඛ්‍යාව පාඩම ඉතාම වැදගත් පාඩමක්. මානුෂ්‍ය භූගෝල විද්‍යාවෙන් කතා කරොත් එහෙම. එතනින් පස්සේ ගත්තොත් එහෙම නිෂ්පාදන කර්මාන්ත පාඩම
ඔයාට වැදගත්. ඒ කියන්නේ දැන් ඔයා පාඩම් කරන්න පටන් ගන්න ඕන මේ අත්‍යවශ්‍ය පාඩම් ටික මුලින් පාඩම් කරලා ඉවර කරන්න. එතනින් පස්සේ පුළුවන් විදිහට අනිත් පාඩම් වලට යමු වෙන්න. හරි. එහෙනම් ඔයා පාඩම් කරන්න ඕන පාඩම් ටික තමයි ජන සංඛ්‍යාව පාඩම් කරන්න ඕන, නිෂ්පාදන කර්මාන්ත පාඩම් කරන්න ඕන, මානුෂ භූගෝල විද්‍යාවට අදාළ වන. එතනින් පස්සේ භෞතික භූගෝල විද්‍යාව ගැන කතා කරොත් එහෙම භූරූප පාඩම අනිවාර්යයි. ගොඩක් දුරට මේකේ ව්‍යුහගත ප්‍රශ්න දෙකක් ආපු අවස්ථාවක් තියෙනවා. MCQ 4ක් 3ක් අනිවාර්යෙන් වෙන වෙන පාඩමක්. ඒ නිසා ඔන්න ජන සංඛ්‍යාව පාඩම, නිෂ්පාදන කර්මාන්ත පාඩම, එතකොට භෞතික භූගෝල විද්‍යාවට අදාළව භූරූප පාඩම, දේශගුණ පාඩම. මේ දේශගුණ පාඩම් ගැන කතා කරොත් එහෙම දේශගුණ පාඩම් වලට මෙන්න මේ ටික ඔක්කොමයි තියෙනවා. කාලගුණය සහ දේශගුණීය පාඩම, දේශගුණය වෙනස් වීම පාඩම, කෙපන්ගේ දේශගුණය කියන පාඩම, මෙන්න මේ ටික ඔක්කොම දේශගුණීය පාඩමට අයිති වෙනවා. ශ්‍රී ලංකාවේ දේශගුණය කියන එකත් මේ පාඩම් ටික ඔක්කොම එක පාඩමක් විදියට සලකලා මේකත් පාඩම් කරන්න. එහෙනම් ඔය අනිවාර්යෙන් පාඩම් කරන්න ඕන පාඩම් ටික මොනවද දැන්? ජන සංඛ්‍යාව පාඩම් කරන්න ඕන, නිෂ්පාදන කර්මාන්ත පාඩම් කරන්න. මේ නිෂ්පාදන කර්මාන්ත වලින් අනිවාර්යයෙන් ව්‍යුහගත ප්‍රශ්නයක් නම් එයි කියලා හිතන්න බෑ. එහෙම නොආපු අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ නිසා ඒ වුණාට ඔයා පාඩම් කරන්න ඕන පාඩම් ටික තමයි ජන සංඛ්‍යාව පාඩම් කරන්න ඕන, නිෂ්පාදන කර්මාන්ත පාඩම් කරන්න ඕන. ඔයා දැන් වැඩ කරපු නැති එක්කෙනෙක් නම් ඉස්සෙල්ලාම ජන සංඛ්‍යාවෙන් පටන් ගන්න. ජන සංඛ්‍යාව පාඩම් කරන්න. ඊට පස්සේ නිෂ්පාදන කර්මාන්ත පාඩම් කරන්න. භූරූප පාඩම අනිවාර්යයෙන්ම පාඩම් කරන්න. අනිත් ඒවාත් අනිවාර්යෙන් පාඩම් කරන්න ඕනි. භූරූප පාඩම පුළුවන් නම් භූරූප පාඩම ඉස්සෙල්ලාම පාඩම් කරලා පටන් ගන්න. ඒකත් හොඳයි. ඊට පස්සේ දේශගුණයේ පාඩම් ටික පාඩම් කරන්න ඕන. මෙන්න මේ පාඩම් ටික කරලා ඉවර වෙලා ඔයා මේ ටික හැකිතාක් ඉක්මනින් කරන්න පුළුවන් නම් මේක එක දවසක් ඇතුළත එක පාඩමක් ඉවර කරගන්න. බැරි නෑ, මමත් කරලා තියෙනවා. එක දවසකින් මම ඉවර කරලා තියෙනවා. කාලගුණයේ දේශගුණයේ පාඩම් ටික එක දවසකින් පාඩම් කරලා ඉවර කරලා තියෙනවා. හරියට වැඩ කරන්න ඕනි කියන සිතුවිල්ල විතරයි ඕන. ඔයා හිතුවොත් එහෙම ඔයාට කරන්න බැරි දෙයක් නෑ. පොඩ්ඩක් දැන් ඉන්න තත්ත්වෙත් එක්ක ඔයා දැන් මෑත කාලේ වැඩ කරන අද දිහා දකින්න එපා. වැඩ කරන අද දිහා දකින්න එපා. ඔයා අද ඇවිදගෙන ගියොත් එහෙම ඔයාට හෙට දුවන්න සිද්ධ වෙනවා. හරිද? මේ නිසා ඔයා යන ගමන චුට්ටක් ඔයා හිමින් ඇවිද්දොත් එහෙම හෙට දුවන්න සිද්ධ වෙනවා. ඒ හින්දා ඔයා යන ගමන චුට්ටක් හයියෙන් යන්න. එතකොට අය හෙට දුවන්න ඕනේ නැහැ. හරිද? ඒ නිසා යන ගමන චුට්ටක් හයියෙන් යන්න. එහෙම වුණොත් එහෙම අය හෙට දුවන්න අවශ්‍යතාවයක් ඔයාට පැන නගින්නේ නැහැ. ඒ හින්දා පොඩ්ඩක් වැඩ කරන එක කාර්යක්ෂම කරගන්න, ලොකු පළදායිතාවයකින් හොඳට වැඩ ටික කරගෙන යන්න. මම කියන්නේ පුළුවන් නම් මේ දවසක් උපරිම වුණොත් එහෙම දවස් දෙකක් දෙන්න. දවස් දෙකක් දීලා මේක ඔයාට දැන් දවස් දෙකකින් පාඩම් කරලා සම්පූර්ණයෙන්ම කරුණු මතක තියාගන්න බැරි වෙයි. ඒක ගැටලුවක් නැහැ. හැබැයි ඒ කියලා සියල්ලම අමතක කරන්නත් බෑ. ඔහේ පාඩම් කරන්න යන වාලේ පාඩම් කරන්න කියන එක නෙමෙයි මම කියන්නේ. වැරදි අදහස් ගන්න එපා මේකෙන්. ඔයා සාමාන්‍ය මට්ටමකින් පාඩම් කරගෙන යන්න. සමහර විට ඔයාට 100% පාඩම් හිටින්න නැති වෙන්න පුළුවන්. ඔයාට 150ක් පාඩම් හිටින්නත් පුළුවන්. මෙන්න මේ මට්ටමට හරි පාඩම් හිටින කල් ඔයාගේ පාඩම් කරගන්න. දැන් මම කිව්ව කතා ටික ආපහු සාරාංශ කරොත් එහෙම ඔයා පාඩම් කරන්න ඕන භූගෝල විද්‍යාව විෂයට අදාළව අනිවාර්ය ප්‍රශ්න හැදෙන පාඩම් ටික ඔයා පාඩම් කරන්න ඕනේ. මේ පාඩම් ටික මොකක්ද කියන එක මම කිව්වා. මෙහෙම පාඩම් කරලා මේක දවස් සමහර විට දැන් ඔයාලට ලොකු කාලයක් තියෙනවා නම් සතියක් වගේ හරි ගමක් නැහැ දීලා මේක ලොකු එක පාඩමක් පාඩම් කරගන්න. සතියක් නම් වැඩි මම කියන්නේ. පුළුවන් නම් ඊට අඩු කාලෙකින් පාඩම් කරගන්න බලන්න. එහෙම පාඩම් කරන්න. එහෙම පාඩම් කරලා ඉවරලා මේ පාඩම් ටික පාඩම් කරලා ඉවර වෙලා ඔයා පේපර් කරන්න පටන් ගන්න. ඒ පේපර් කරගෙන යද්දී ඔයාලට වැඩිපුර අහුවෙන ප්‍රශ්න අහුවෙන පාඩම් තියෙනවනේ. අනිවාර්යෙන් ප්‍රශ්න වෙන් වෙයි කියලා හිතන පාඩම් තියෙනවනේ. සාමාන්‍යයෙන් ඔය නාගරිකීකරණය සහ ජනාවාස කියන පාඩම MCQ එකක් දෙකක් හෝ තියෙනවා. මේ හින්දා මෙන්න මේ වගේ ඔයාට අර ඔයා අර අත්‍යවශ්‍ය පාඩම් ටික පාඩම් කරා. ඒ පාඩම් කරලා ඉවර වෙලා පේපර් කරන්න. මේ පාඩම් ටික ඉවර කරන්න ඕනෙත් නෑ පේපර් කරන්න. ඔයා සාමාන්‍යයෙන් ජන සංඛ්‍යාව ඉවර කරා කියලා හිතන්න. දැන් පටන් ගන්න පාස් පේපර් කරන්න. ගොඩක් ප්‍රශ්න වලට කරන්න බැරි වෙයි. අවුලක් නෑ. ඔයා ප්‍රශ්න පේපර් කරන්න පටන් ගන්න ඒ වුණාට. ඊට පස්සේ ඊළඟට ඔන්න ඔයා භූරූපත් ඉවර කරා. හරි. කරගෙන යන්න පේපර් කරන එක. ඊට පස්සේ මොකද්ද? දේශගුණයේ පාඩමුත් ඉවර කරා. හරි පේපර් කරගෙන යන එක කරගෙන යන්න. දැන් තව ටිකක් ඔයාට අර මුලින්ම හිටපු දවසට වැඩිය යම් මට්ටමකින් උත්තර ලියන්න පුළුවන් වෙයි. හරි. මේ විදිහට ඊට පස්සේ අනිත් පාඩමත් ඉවර කරන්න. ඒගොල්ලෝ ඒකෙත් ප්‍රශ්න ටික
ඒකේ ප්‍රශ්න ටික විතරනේ පේපර් එක කරන්න. දැන් අර මුලින්ම හිටපු දවසට වැඩිය දෙවෙනි දවසටත් වැඩිය තුන්වෙනි දවසටත් වැඩිය හතරවෙනි දවසේ ඔයාලට පේපර් වලට උත්තර ලියන්න පුළුවන් වෙයි. මෙහෙම කරගෙන යන ගමන් ඔයාලට පේපර් කරගෙන යද්දී අර වැඩිපුර බර තිබුණු පාඩම් තියෙනවනේ. හරිද? මම නම් ඒක කොලයකට අරන් තියෙන්නේ මෙහෙම පේන්නේ නැතුව ඇතිනේ. MCQ පාඩම් ටික පිළිවෙලට පහලට දාලා මේකෙන් මේ අවුරුදු MCQ කීයක් අහලා තියෙනවද ව්‍යුහගත ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවද කියන එක මේ අවුරුදු ටික මෙන්න මෙතනින් දාලා එහෙම බෙන් කරලා හදාගෙන තමයි තියෙන්නේ. හදාගෙන තමයි තිබ්බේ. තියෙන්නේ නෙමෙයි හදාගෙන තමයි තිබ්බේ. මේකත් මම පුළුවන් වුණොත් එහෙම ඔයාලගේ මට මැසේජ් එකක් දාන්න මම මේක දෙන්නම්. මෙහෙම දෙන්න ඕනෙත් නෑ. පුළුවන් නම් කොලයක් අරගෙන මේ අවුරුදු ටික දාලා පාඩම් ටික පහලට දාලා මේ ඔයා හදාගන්න එක පේපර් ටික බල මේකෙන් MCQ කීයක් අහලා තියෙනවද ව්‍යුහගත ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවද කියන එක පොඩ්ඩක් ඉස්සරහින් මාක් කරගන්න. මේක කරන්න ඔයාලා. මේක අනිවාර්යෙන් කරලා තියාගන්න. මේක වටිනවා අවසානයේට ඔයා අර මුකුත් කරගත්තේ නැතුව හිටියොත් එහෙම අවසාන මොහොතේ ඔයාට දෙයක් කරගන්න පුළුවන්. එහෙම මුකුත් නොකර ඉන්න එපා. ඔයාට මේ කාලේ හොඳටම ඇති වැඩ ටික කරගෙන යන්න. එහෙනම් මෙහෙම අනිවාර්ය පාඩම් ටික කරා ඊට පස්සේ පාස් පේපර් කරන්න පටන් ගන්න. ඊට පස්සේ ඔයාට පාස් පේපර් වලදී වැඩිපුර බර තියලා තියෙන පාඩම් ටික පාඩම් කරන්න පටන් ගන්න. මේ විදිහට පාඩම් කරගෙන යන්න. මේ විදිහට පාඩම් කරගෙන යද්දී ඔයාට නොදැනීම ඔයාගේ පාඩම් කිරීම සාර්ථක වෙලා භූගෝල විද්‍යාව විෂය හොඳ ලකුණකට යන්න ඔයාට පුළුවන් වෙයි. භූගෝල විද්‍යාව පාඩම් කරන්න අමාරු ළමයෙක් ඉන්නවා නම් කවුරු හරි මේ භූගෝල විද්‍යාව ගොඩක් දේවල් රූප සටහන් ආශ්‍රයෙන් මතක තියාගන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දේශගුණයේ පාඩම ගත්තොත් එහෙම අර ඉහළ නගින වායු ධාරාවත් එක්ක යන ජල වාෂ්ප ටික එහෙම මෙන්න මේවා පොඩක් රූප සටහන් ඒ කියන්නේ විෂුවලයිස් කරගන්න පුළුවන් වෙන්න ඕනි ඔයාට. අන්න එහෙම පාඩම් කරන්න මතක තියාගත්තා නම් ඔයාට ගොඩක් දුරට අමතක වෙන්නේ නැහැ. මේ පාඩම් ආසාවෙන් ඉගෙන ගන්න. ආසාවෙන් ඉගෙන ගන්න. මේ අලුත් දේවල් අපිට එදිනදා සාමාන්‍ය දැනීමටත් වැදගත් වෙනවනේ. ගොඩක් භූගෝල විද්‍යාවේ පාඩම් පොඩි එක්කෙනෙකුට කියලා දෙන්න පුළුවන් වැස්සක් ඇති වෙන්නේ කොහොමද කියලා නේ. ඊට පස්සේ භූරූප ලක්ෂණ නිර්මාණය වෙන්නේ කොහොමද කියලා කියලා දෙන්න පුළුවන්. මම නම් කරපු දෙයක් තමයි මම පාඩම් කරලා ඉවර වෙලා ඒ පාඩම් නැවත උගන්වුවා. ආයි මට පාඩම් කරන්න අවශ්‍යතාවයක් ආවෙත් නැහැ ඊට පස්සේ. ඒ තරම් හොඳට මතක හිටියා. මෙන්න මේ වගේ මේවා යූස් කරන්න. ඊට අමතරව මම මගේ channel එකේ බලාපොරොත්තු වෙමින් ඉන්නවා මයින්ඩ් මැප් හදන හැටි කරන්න. දවසකට එක පාඩමක් දාලා ඒ පාඩම සම්පූර්ණයෙන්ම මයින්ඩ් මැප් එක කොලයකට මයින්ඩ් මැප් එකක් හදන්න එක පාඩමක්. මේකත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මැරෙන්නේ නැතුව හිටියොත් ඒකත් කරන්න. මේ විදිහට මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මට තියෙන වෙලාවත් එක්ක මම ඒවා පුළුවන් තරම් ඉක්මනට කරන්න බලන්නම්. නොකරවුවා කියලා අවුල් වෙන්නත් එපා. පුළුවන් නම් ඔයාලත් මයින්ඩ් මැප් හදන්න පටන් ගන්න. මේ විස්තර ටික තමයි මට කියන්න තියෙන්නේ. ඔයාලට තව විශේෂයෙන් ඕන පාඩම් මොනවා හරි තියෙනවා නම් මගෙන් කෙරෙන්න ඕනි කියලා පාඩම් තියෙනවා නම් ඒවා මට කමෙන්ට් කරලා හරි දාලා තියන්න. ඊට අමතරව මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට WhatsApp link එකක් දාලා තියන්නම්. මේ WhatsApp group එකටත් එකතු වෙන්න. ඊට පස්සේ ඔයාලට මේකෙදි මගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. මට පෞද්ගලිකව හරි මැසේජ් එකක් දාලා මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් එහෙම මගෙන් අහන්න. වැඩ නොකර ඉන්න එපා. මම පුළුවන් තරම් මට තියෙන වෙලාවත් එක්ක මම උදව් කරන්නම් ඔයාලට. අපි ඉතින් සහයෝගයෙන් ගමන යමු. ඔයාලත් ඉගෙන ගන්න ආස ළමයි. ලංකාවේ ගොඩක් දෙනා ඉන්නේ පොහොසත් දෙමව්පියන්ගේ ළමයි නෙමෙයි, දුප්පත් දෙමව්පියන්ගේ ළමයි. ඉතින් මට පුළුවන් විදිහට ඔයාලට උදව් කරන්න බලන්න. එහෙම කිසිම වෙන පරමාර්ථයක් නැතුව ඒවත් අපි කරගමු. අපි සහයෝගයෙන් වැඩේ කරගමු. කොහොම හරි අපි කැම්පස් එකකට පැනගමු නේ. ඒ විදිහට වැඩ කරගෙන යන්න. හරි එහෙනම් බුදු සරණයි. ජය වේවා හැමෝටම. මොකක් හරි විශේෂයෙන් ඕනි පාඩමක් තිබ්බොත් එහෙම මට කමෙන්ට් එකක් හරි දාලා තියන්න. මම ඒක කරන්න උත්සාහ කරන්නම්. හරි එහෙනම් ජය වේවා හැමෝටම.